welcome back to සාදරයෙන් පිළිගන්නවා my YouTube channel එකට. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක මම ගෙනාවේ intro එකේ දැක්ක විදියටම ඊළඟ මාසෙට පස්සේ මාසේ මාර්තු මාසේ බූය පාස් එකේ review එකක්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් කියනවා අපේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් දාලා එකතු වෙන්න කියලා. ඉතින් එහෙනම් අපි යන් අපේ වීඩියෝ එකට. ඉතින් අපිට බූය පාස් එකේදී මෙන්න මේ විදියට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යවනේ ආතල් ඉන්ට්‍රෝ එකක් හදුව ගණන් ගන්න එපා වගේ පොට්ට දානවා ඩූම් වෙනවා හරි. ඉතින් මාළුවේ ෆීමේල් බන්ඩල් එක ඉතින් මෙන්න මේ වගේ ඉතින් පාට ලස්සනයි යවනේ කෙල්ලන්ටලා සුපිරි බොඩුවක්. ඉතින් මෙන්න මේ වගේ ජම්පින් කරනකොට මචං පිටිපස්සෙන් කාසි දිහා බැලනවා වගේ සුපිරි ඉෆෙක්ට් එකක් තියෙනවා. ඒත් එකම යාළුවනේ මේ සැරේ ගන් ස්කින් එකට හම්බෙන්නේ මිනි යුසියක්. හරිද? වෙන ගන් තිබිලම නැද්ද කො යාළුවනේ මිනි යුසියක්ම දාලා කමක් නැහැ. ඉතින් සැලෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ ලූට් බොක්ස් එකක් හම්බෙනවා. ඒත් එකම යාළුවනේ තව ටිකක් දුර යනකොට මෙන්න මේ වගේ බැනර් එකක් හම්බෙනවා. ඒක ඉතින් අවුලන්නේ. ඒත් එක මෙන්න මේ වගේ ජීප් එකක ස්කින් එක හම්බෙනවා. ඒක ඉතින් පට්ට ලස්සනයි. ඉතින් ඒත් එකම බූය පාස් එක දාන කොල්ල කෙල්ලෝ ටිකට ඉතින් මෙන්න මේ සුපිරි මේ ලූට් බොක්ස් එක හම්බෙනවා. හරිද? ඒත් එක්කම යාළුවනේ මෙන්න මේ සුපිරි සාවල හම්බෙනවා. සාවල නෙමෙයි ස්කයි බෝඩ් එක හම්බෙනවා. ඉතින් ඔයාලට පේන කී ඒකත් ඉතින් බූය පාස් එක දාන අයට තමයි. ඒත් එක්කම යාළුවනේ මිනි යුසිය පර්මනන්ට්ලි හම්බෙනවා. ඒත් එක්කම ඇවටර් එකක් හම්බෙනවා. හරිද? බූය පාස් එකේ ඇවටර් එකේ ෆ්‍රී හම්බෙනවා. ඒත් එක්කම යාළුවනේ මෙන්න මේ වගේ බඩුවක් හම්බෙනවා. මේ පාරාංගයකට ස්කින් එකක්. හරිද? මම දාද තමයි ඒක පාරාංග කියලා දාගත්තේ නම. ඉතින් මෙන්න වගේ කණ්ණාඩි දෙක හම්බෙනවා. ඒත් එක්ක මෙන්න වගේ සුපිරි කාල යන්ත්‍රයක් නෙවෙයි බෑක්පැක් එකක් හම්බෙනවා. එන්න උතුරු දිශාවට තමයි යාළුවනේ තියෙන්නේ. ඒත් එක්ක යාළුවනේ ග්‍රැනේඩ් ස්කින් එකක් හම්බෙනවා. අම්මට සල්ලි දෙයියන්ගේ මල්ලි සුපිරි ඉමෝට් එකක් හම්බෙනවා. හරිද? පේනෝනේ ඉතින් සුපිරි ඉමෝට් එකක්. ඒත් එක්කම යාළුවනේ අවසාන වශයෙන් යාළුවනේ බණ්ඩල් එක ඉතින් මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. පේනවනේ ඉතින් පට්ට ලස්සනයි මාස්ක් එකකුත් තියෙනවා. ඉතින් වචනත් පැටලෙනවා. ඉතින් මේ ආකාරයට තමයි ඉතින් බණ්ඩල් එක තියෙන්නේ. ඉතින් දැන් අපි මේකෙත් යාළුවනේ උඩ පයින්නකොට පිටිපස්සෙන් සල්ලි එනවා. සල්ලි දෙයියන්ගේ මල්ලි කියලා හිතලා යාළුවනේ ගරින මේ සැරේ බූය පාස් එක දීලා තියෙන්නේ. මෙන්න මේ විදිහට තමයි ඕල් අයිටම් ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ තියෙන ඕල් අයිටම් ටික හරිද? දැන් ඉතින් බලා ගන්න ඉట్లా. මෙන්න වගේ සුපිරි ඉමෝට් එකක් හම්බෙනවා අපිට. ඉතින් වීඩියෝ එක ඉවරයි යාළුවනේ. පොඩි වීඩියෝ එකක් තමයි ඊළඟ මාසේ බූය පාස් එකක් ගේන්නම්. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් වීඩියෝ එක හොඳ වුණත් නරක වුණත් මොනවා වුණත් යාළුවනේ ලයික් එකක් දාන්න කියනවා. ඒත් එකම යාළුවනේ සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාන්න කියනවා අපේ 3K ගහන්න. ඉතින් එහෙනම් ආදර කොල්ලෝ අපි කියපුණා තවත් එක වීඩියෝ එකකින් සෙට් වෙමු.